මේ කැරිරිලව් හැත්තතෝ මුන් එකෙක් ඉතුරු කරන්න හොඳ නෑද වෙඩි කියලා දානවා පකේල ඔක්කොටම. තියයි මගේ පුකට. අයින් වෙයන් බං අමායගේ ප්‍රථමාධාරය එනවා. කොහේ යනවද මන්ද? මැරෙන්න හදනවා. මෝඩයෝ. මේ කාලෙත් මේ වැඩ කරන්න වෙලා. පොල් ගහකට නගින්න කෙනෙක් හොයාගන්නත් අමාරුයි මේ දවස්වල. පුදුම ටෙක්නොලොජියක් තමයි. තව ටික දවසකින් මගේ ඇහත් කන වෙනව. සඳුනි අපි හීනකින්වත් හිතුවද අපේ හනිමූන් එක හඳේදි ගන්න? මට නම් මේක හීනයක් වගේ සුපුන්. තල් දෙන මැඩම් වත්තේ හුලක්නේ. ඇයි උඹ කඩු බාර දෙයියෝද? මම දැන් ඉන්නේ රිවර්ස්ටර්න් වල. මේක නම් මාරම පරිසරයක්. අම්මට සිරි වෙනවා ඈ. සුම්මයියා හුම්මයියා අඩෝ මේක ලංකාව බං. යාළුවනේ මම දැක්ක TikTok එකේ කෙල්ලෙක්ගේ නැටුමක්. ඉතින් මටත් හිතුණා TikTok එකක් කරන්න. ඉතින් මේක බලලා කියන්න කොහොමද මගේ වැඩ කියලා. පට්ට ලස්සන තැනක මේ තමයි අපි කවුරුත් දන්න ඊජිප්තුවේ පිස්සු හැදෙන පිරමීඩ. අඩෝ මේක පට්ට ආතල්ල. මම ඉන්නේ ගීසාහි මහා පිරමීඩය ළඟ. බලන්න මේ ගල්වල ලොකු. මට හිතා ගන්නවත් බෑ මේවා මෙතනට ගෙනාවේ කොහොමද කියලා. ගයිස් මේ එක ගල් කුට්ටියක් ටොම්බර ගාණක්. මේ මිනිස්සු මේව කොහොම ඉස්සුවද දන්නේ. මේව දකිද්දි මගේ කොන්ද රිදෙනවා. මේක උඩ නගින එක තදින්ම තහනම් අහු වුණොත් ඊජිප්තු පොලිසිය මගේ දෙක ලාච්චුවක දායි. ඉතින් අපි ඇතුළට යමු. අපි රිංගල බලමු ඇතුලේ මොන මගුලක්ද තියෙන්නේ කියලා. ඇතුලේ සුපිරි චිත්‍ර තියෙනවා ගයිස්. මට නම් හිතෙන්නේ මෙතන විශාල අභිරහසක් ඇති කියලා. අඩෝ මේ බලපල්ලකෝ මේක නම් පිස්සු හැදෙන සීන් එකක්. මේ ඉන්නේ අපේ ජාතියේ පොරක්. ඒ කියන්නේ මෙතන මොකක් හරි සිරාම අටමගලයක් තියෙනවා. හිතලා මේක නම් පට්ට සීරියස් වගේ දැන් නම්. වඳුරෙක් ඉන්නවා, හිලකුත් තියෙනවා, බිත්තිය මෙතින් ඉවරයි. මේක රහස් දොරක් වගේ සීන් එකක් කියලා හිතනවා ඔයි.